itu nama injection gatak. Mana pakai ada? Gambar di bag. Pakai. Pakai itu. Apa itu ni? Magic itu. Magic itu. Dengan box tadi. Berapa? ඇයි හැන්දි දෙක දුන්නා සොල්ලට නිරෝධායන නීති වලට යටත්ව තමයි මේ ලැබරෝන් එක බෙදාගෙන යනවා ඒක අරගෙන හැන්දුකුත් තියනවනේ හරි ඒක දුක් කරන්න මේ ආදේ ටික Hai.
කට්ටිය මේ පැත්ත දාන සා මේ කට්ටිය මාස 5 6 පැටව ඔක්කොම ඉන්නේ. උපරිම මීටර් එකමාරක් දෙකක් අතර ලොකු වෙනවා. සා ඒ කට්ටිය උපරිම ආයු කාලය අවුරුදු 20ක් 25ක් වගේ නවානේ ඉන්නේ. සා මේ කට්ටිය ඔක්කොම මාළු දැල් වලට අහුවෙලා අපේ බිලි කොප වලට අහුවෙලා ගෙනාපු කට්ටිය අපි මෙතන තියන් ඉඳලා ටිකක් ලොකු වුණාට පස්සේ අපි මේ කට්ටිය මාය මූදල දානවා. මේ අතර ඉන්නේ කොස්සෙක්. ගෲප් එක කියලා කියන ඉංග්‍රීසියෙන් මේ මෝරු జాතිය කිරි මෝරු జాතිය කවදාකවත් පීනන එක නවත්තන්නේ නැහැ. මොකද මේ කට්ටියගේ මොලේ තිබ්බට ඒ මොලේ කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. එක පැත්තක් වැඩ කරද්දී අනිත් පැත්ත නිදා ගන්න පුළුවන් ඒ කට්ටියගේ මොලේ. ඒකයි ඒ කට්ටිය පැය 24ෙම පීනන්නේ සහ ඒ කට්ටියට පීනන අතරතුර නිදා ගන්නත් පුළුවන්. මේ කට්ටිය පීනන එක නතර කරොත් මේ කට්ටිය මැරෙනවා අනිවාර්යයෙන්. මොකද මේ කට්ටියට හුස්ම ගන්න නම් පීනන්න ඕන. පීනනවා කියන්නේ මේ කට්ටියගේ ওই ග්‍රිල් සරහා වතුර යනවා. එතකොට තමයි මේ කට්ටිය ඔක්සිජන් හුස්ම ගන්නේ. එහෙම වතුර ගියාම තමයි ඒකයි කට්ටිය පීනන්නේ නැතුනහම මැරෙන්නේ. ඒ සාමාන්‍යයෙන් මෝරෙක් මැරෙන්න ලඟ වෙද්දී පීනන එක අඩු වෙනවා සහ වතුර යටම තමයි ගොඩක් ඉන්නේ. අපොසික් නේ. එයාත් ඔය නිකන් ඔය ගෙනාපු කෙනෙක් නිකන් අරු කන්නේ කවුද? මෝර්ද කන? කොස්සක් කන? නෑ නෑ. ඌ අරුවක් කිරි මෝරුව කන්නේ අර ගොඩක් ප්‍රෙග්නන්ට් අම්මලා ස්ථාපන මොකද කියලා. ටික දවසක් ඔබ තියලා බුක. ලොයි. පොගිරිස්වර. මේ කට්ටිය කොටි පොගිරිස්සෝ කියලා කියන සිංහලෙන්. සාමයේ කට්ටිය අපි මෙතන තියලා තියෙන බ්‍රීඩ් කරන්න. මොකද මේ කට්ටිය දැන් පදවිගෙන යන තර්ජනයකට ලක් වෙලා ඉන්න පොකිරිස්සෝ జాතිය. ඒක අපි මේ කට්ටියන්ව මෙතන තියලා තියෙන්නේ. මේ කට්ටියන් බ්‍රීඩ් කරන්න. සා මේ කට්ටිය පැටව ආවට පස්සේ මේ කට්ටියගේ අම්මත් එක්කම අපි පැටව රිලීස් කරනවා. ටිකක් ලොකු වුණාට පස්සේ පැටව. සාමාන්‍යයෙන් පොකිරිස්සෙට පීනන්නේ බෑ ඉස්සරහට. මේ කට්ටිය පිටිපස්සට විතරයි පීනන්නේ. මේ කට්ටිය කන්නේ මැරිච්ච මාළු විතරයි. මොකද මේ කට්ටියට ඒ වෙලාවේ හන්ට් කරන්න බෑ. මොකද ඒ කට්ටියට පීනන්න පුළුවන් පිටිපස්සට විතරයි. ස්පේන්නේ නැති පිටිපස්සට මේ කට්ටිය කන්නේ මැරිච්ච මාළු. අර පිටිපස්සේ මේක මොකද? ආදෙක් ඉන්නේ. ඒ ආදෙක්. මුදු ආදෙක්. අර දැන් ගෙත්තින්නේ මුදු ආදෙක්. ඒ වගේම. සිංහලෙන් නැත්තම් සමහරක් කට්ටිය කියන ගල්ලාඳ කියලා. ගල්ලාඳ කියන්නේ මෙයාට තමයි. ඔය කට්ටිය කිව්වට දැනලා නැහැ. ගල්ලාඳ කියන්නේ මෙයාට. කකුලකුත් ඉන්නවා. කකුල අයින් මෙයාට. මේ කට්ටිය ගොඩක් ඉසයි. අර මේ කවුද? නයා වගේම තමයි. නෑ නෑ කරන්ට් එක වදින කට්ටිය ඉන්නේ ගංගාවල් වල විතරයි. ඒ කියන්නේ මේ ඒෂියන් කන්ට්‍රි වල කරන්ට් එක වදින කට්ටිය හරි අමාරුයි වාගන්න ඔය බ්‍රසීල් වලදී ඇමazon රිවර් වගේ තමයි. වානේ මත් තවයි. අපේ කට්ටිය තමයි. අනේ ඔච්චරනේ හරි ඉස් බුදාසනා කටිර මත ඉන්න ලෝකෙම ගෑස් ඩ්‍රයිවර් 7ක් ඉන්නවා එකකින් ඉන්නේ 5යි මෙයාට කියන්නේ බටු ගෑස් ඩ්‍රයිවර් නැත්නම් ඔලිව් රෙඩ් කියලා කියනවා මෙයාට කියන්නේ ග්‍රීන් ටර්ටල් කියලා කියනවා නංගි මෙයාට කියන්නේ ගල් ගෑස් ඩ්‍රයිවර් මෙයාට පොතු ගෑස් ඩ්‍රයිවර් කියනවා අපි මෙයාට ඉංග්‍රීසියෙන් හොක්ස් බිල් කියලා කියන්නේ මෙයාට මේ හොක්ස් බිල් කියලා නම ඇවිල්ලා තියෙන්නේ මෙයාගේ ඔළුව ඇවිල්ලා නිකන් අර උකුස්සගේ ඔළුව හැදෙන්න තියෙන කුරුල්ලාගේ හොට්ට වගේ ඒ තමයි හොක්ස් බිල් කියන්නේ ඔය මෙයාට තියෙන ලස්සන කටුවක්. මේ කටුව අරගෙන මේ දැන් හදනවලු සන්ග්ලාස් එකේ ෆ්‍රේම් එකයි මාලවල ඒ වගේ කොස්මැටික්. හැබැයි ඒක කරන්නේ චීනෝයි වියට්නාම් ওই දෙක තමයි කරන්නේ. මේ ඔලුගෙඩි ගෑස් බෑවට කියන එක නා ලොගෝ හෙඩ් කියලා කියන ඒ මොකද කියන්නේ එයාගේ ඔළුව ලොකුයි අනිත් කට්ටියට ලොකු ඔළුවක් තියෙන මේ ඔළුව මේ මිටියක් විදියට මෙයා පාවිච්චි කරනවා. ඒ කියන්නේ මොකද මාළු අල්ලගත්තා මේ ඔළුවෙන් ගහලු මරා ගන්නවා. අන්තිම එක්කෙනා තමයි ලෙදර් බැග් කියලා කියන්නේ. ඒ කියන්නේ දාර ගෑස් බෑව. එයාට තියෙන කිඹුලගේ හැම වගේ හැම. එයාට කටුවක් නැහැ. ඉතින් මෙයා තමයි ලෝකේ විශාලම ගෑස් බෑව. මෙයා තමයි කුඩාම ගෑස් බෑව. මෙයා මීටර් 2ක් කිව්වට ඇවරේජ් ගත්තාම 2යි. උඩරම මීටර් 3ක් යනවා. කිලෝ 600ක් විතර බර වෙනවා. ලංකාවේ නම් ගොඩක් අඩුයි දකින්න පුළුවන්. ඉන්නම අඩුයි. වැඩිපුරම ආර්ක්ටික් ඇන්ටාර්ක්ටික් කියන පැත්තේ තමයි ගොඩක් ඉන්නේ. මෙහෙ ඉන්නව අඩුයි.
ඉතින් මේ කැස්බෑවට ඔක්කොම ගත්තාම මේගොල්ලන්ගේ ආයු කාලය ගත්තොත් අවුරුදු 80ක් 100ක් අතර වෙනවා. අවුරුද්දට දෙපාරක් බිත්තර දානවා. එකපාරට බිත්තර 100ක් 120ක් ගන්නවා. හැබැයි බිත්තර දාන්න පටන් ගන්නේ අවුරුදු 20න් 20 ඉඳන් 30 50 වෙනකන් අවුරුදු 30ක් එක දිගට බිත්තර දානවා. මේ තියෙන්නේ කැස්බෑ බිත්තර. මෙතන කැස්බෑ බිත්තර මහත්තයෝ මේක නිකන් කුකුල් බිත්තරයට සමානයි. හැබැයි ඊට ටිකක් වෙනවා. කුකුල් බිත්තරයට වැඩිය රවුම්. හැබැයි එබෙනවා. මෙලෙක්. ඉතින් මේක බිම දැම්මත් බින්දෙන්නේ නැති හැටියක් තියෙන්නේ. ඒ කියන්නේ ඒ තරමට මෙලෙක්. ඉතින් අපි මේකට කෙමිකල් එකක් දාලා තියෙනවා. එහෙනම් මේකෙන් පැටව වෙන්නේ නැහැ. හැබැයි මේ වගේ ඇත්ත බිත්තර මෙන්න මෙතන වල දාලා තියෙනවා. මෙතන තමයි අපි කියන්නේ අපි බිත්තර රක්කන තැන එහෙම නැත්නම් හැචින් ඒරියා එක. ඒ කියන්නේ මාළු වල්ලන කට්ටිය අපිට බිත්තර ගෙනත් දෙනවා. ඒ බිත්තර අපි සල්ලි වලට අරගෙන තමයි මෙතන වල දාන්නේ. හැබැයි ස්වාභාවිකවම ගත්තොත් කැස්බෑ අම්මා අවිල්ලා බිත්තර දාලා එයා ආපහු යනවා. මේ කවදාවත් පැටව බලන්න ඉන්නේ නැහැ. ඉතින් එතනින් උපදින පැටවුන්ට ආරක්ෂාවක් නැහැ. හැබැයි මෙතන 99ක් ප්‍රොටෙක්ට් එකක් තියෙනවා. ඉතින් මේ බිත්තර අපි වල දානවා. අඩි 1මාරක් ගැඹුරට වල හදලා වැලි අයින් කරලා බිත්තර වගනවා. ලේයර් දෙකක් තුනක් විතරින් දාලා මාස දෙකකින් තමයි පැටව වෙන්නේ. මේ මෙතන අපි දිනය බෝඩ් එකේ තියෙන ඔය හැම බෝඩ් එකක් කරන් බිත්තර තියෙන්නේ. දිනයක් ලියලා තියෙන්නේ අපි වලලපු දවස. වර්ගේ තියෙනවා කොච්චර බිත්තර ප්‍රමාණයක් තියෙනවද කියනවා. හැබැයි ඒක මාස දෙකකින් තමයි එළියට එන්නේ. මේගොල්ලෝගේ ගැහණු පිරිමි තීරණය වෙන්නේ උෂ්ණත්වයත් එක්ක. මෙතන හැචින් එකේ උෂ්ණත්වයත් එක්ක වැඩිපුර උෂ්ණත්වයක් આવොත් වෙන්නේ ගැහණු සත්තු, අඩුවෙන් උෂ්ණත්වයක් આવොත් වෙන්නේ පිරිමි සත්තු. හැබැයි ලක්නාගේ උෂ්ණත්වය වැඩි 90ක් ගැහණු සත්තු 10%යි පිරිමි. ඉතින් මෙතනින් එන කටව ටික අපි අල්ලලා මෙන්න මේ ටැංකියට දානවා. මෙතන බලන්න පුළුවන් අපිට පොඩි පැටව. යම් එක. චතුරාර්ය නැන්නේ මේ කියන්නේ. දවස් දෙකක් විතර වයස පොඩි මෙතන වර්ග දෙකක් තියෙනවා. ග්‍රීන් කර්ඩ් ඔලිව් ග්‍රීන් කියන වර්ග දෙකක් තියෙනවා. වැඩිපුරින් ග්‍රීන් කර්ඩ් ලා හිතාගෙන අනිත් කන්වෙක්ට් මෙලවිලා වගේ ඒ ඔලිව් ග්‍රීන් කියන වට වෙනවා. අනිත් කුමාර සුදු පාට අවුට්ලයින් එකක් තියෙන්නේ වටේ. එයාලා ග්‍රීන් කර්ඩ් ලා එයාලා දවස් 6යි වයසේදී අපි දවස් 3ක් වගේ තමයි මෙතන තියාගන්නේ. දවස් 3න් උඩට යමු. දවස් 3ක් ඇතුළත කොහොමද අනිවාර්යයෙන් උඩට යවන්න ඕනේ. දවස් 3කට වඩා තියාගන්නවා කියන්නේ සතාට ජීවත් වෙන අපායට තව අඩුයි. ලෙඩ රෝග වලට ගොඩ වෙනවා. ඒ වගේම ස්පෙනියම දුර්වලයි, අවුවට පිච් වෙනවා වැඩි. ඒකට මෙයාලා ගොඩක් ගැටලු තියෙනවා. ඉක්මනට ලොකයාට අපිට වාසනාවක් කියලා දුන්නට ඒක සතාගේ වාසනාවක්. මේ සකාර වැඩි කාලයක් ජීවත් වෙන්න බෑ. අනිත් සත්තු 100ක් විතර ඉන්නවා. අනිත් එක එයාගේ සයිස් එකේ අනිත් අයට වඩා ගොඩක් ලොකුයි. එන්නත් ලොකුයි. අවුරුදු 30ක් වගේ තමයි යාට මේ වගේ තැනක ජීවත් වෙන්න පුළුවන්. මුදේ ගිරුම් අවුරුදු 10ක් වගේ ජීවත් වෙන්නේ. ගත්තේ කෙනෙක්. මේගොල්ලෝ දැන් සාමාන්‍යයෙන් මේ වගේ පොඩි වයසකින් කෙනෙක් ගැඹුරු මුහුදේ දකින්න හම්බ වෙන්නේ නැහැ. මේගොල්ලෝ ගැඹුරු මුහුදේ ඉන්නයිනේ. ලොකු අය තමයි ගැඹුරු මුහුදේ හිටියක් තින්නේ. මොකද හේතුව එයාලා බිත්තර දාන්න එනවා. ඒ දේවල් වලට එන නිසා. හැබැයි වෙන මොකක් හරි අසනීප තත්ත්වයක් තිබුණොත් ඇරෙන්න මේ අය ගොඩට එන්නේ නැහැ. පිරිමි සත්තු කොහොමද ඉන්නේ ගැඹුරු මුහුදේ. පිරිමි සතෙක් ගොඩට එනවා කියන්නේ මොකක් හරි එක තුවාලයක් වෙලා අසනීපයක් වෙලා ඒ වගේ දෙයකට තමයි යා ගොඩ බිමක් පිට්ටෝකට ඇවිල්ලා තියෙන්නේ. මොකද ඒගොල්ලෝ මధుරයට හුස්ම ගන්න බෑනේ යාලට. එයාලා නොගැඹුරු මුහුදට එන්නේ ලේසියෙන් අර හුස්ම අරගෙන ටක් ගාලා පල්ලෙහාට ගිහින් උඩට එන්න පුළුවන් වෙනවා. හරි. මෙතන ඉන්නවා පොලිතින් ප්ලාස්ටික් කාලේ ඩිවිස් කෙනෙක්. මෙයා අපි මුහුදට යවන්නේ නැහැ. මෙයාගේ එක අතක් නැහැ මෝරු කාලා. අර පොලිතින් ප්ලාස්ටික් ඇතුළේ. ඔව්. පොලිතින් ප්ලාස්ටික් කාලා ඇඟ ඉදිමිලා වගේ තියෙන ගෑස් එක පිරලා නිසා මෙයාට වතුරයට ගිලෙන්න බෑ. පාවි පාවි තමයි මේගොල්ලෝ ඉන්නේ. මේ පාවි පාවි ඉන්නකොට යන හොයාගන්න බැරි නිසා තමයි යාලා මෝරු වගේ විලෝපකයන්ගේ ගොදුරු වලට මේ ගොදුරු වෙන්නේ. ඉතින් ඒ නිසා මෙයාව අපි යවන්නේ නැහැ මුහුදට. මොකද මෙයාගේ ගාතක් නැති නිසා. පොලිතින් ප්ලාස්ටික් ප්‍රශ්නෙට ඉතින් අපිට ඔපරේෂන් කරන්න තරම් පහසුකම් නැහැ ලංකාවේ. අපි මේක ගවර්න්මන්ට් ඒඩඩ් ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. ප්‍රයිවට් non profitable එකක්. ඉතින් ඒකට මේක රජයේ කිසිම අනුග්‍රහයක් නැතුව කරන කලයක් තියෙනවා. ඒක ඒ නිසා මේ සත්තු ඉතින්
පුළුවන් තරම් කාලයක් අපි මේ සතුන්ව තියාගෙන මරණ කාලේ මාවිකෝ මරණ කාලේ අපි තියාගන්න ඕන හැන්ඩිකැප් වෙච්ච අය. ඒතර එහා පැත්තේ එක තියෙන්නේ අනිත් තුනම නෙමෙයි. කෑම මොනවද? කෑම බෙල්ලවට ඉස්සලා තියෙන්නේ දැල්ලකට ජල් දෙන්න. එතකොට දෙන්නේ මෙයාගේ එකක් වැඩ නෑ නේ. ඒගොල්ලෝගේ ඇස් වල කහ පාට නිකන් a gigantic fish. Japanese style.
අනිත් දෙනවා මේ සයනයිඩ් කරල් 5-6ක විස. ඒ තරම් විස. ඒක පවුලක් නැරුණා මඩ කඩුවේ ඒගොල්ලෝ රොටිය දාන්න හොඳම චෙෆ් කෙනෙක් තමයි එයාගේ පොසිෂන් එක අයින් කරන්නේ විස අයින් කරන්නේ. ඉතින් කොරියන්ස්ලා දන්න ඉතින් ඒගොල්ලෝ දන්න ඒගොල්ලෝගේ හොඳම චෙෆ් කෙනෙක් තමයි පොසිෂන් එක අයින් කරන්නේ. අනිත් අයට බෑ. පොඩ්ඩක් හරි විස දුන්නොත් අනිවාර්යෙන් මරනවා. හොඳයි. මේ ඉන්නේ කිරිමෝරු. කිරිමෝරු යොම කිරි ජාති. ඒගොල්ලෝ නිදාගන්නේ නැහැ. ඒගොල්ලෝ පිහිනමින් තමයි ඉන්නේ නිතරම. එයාට හේතුව තමයි ඒගොල්ලෝ ඔක්සිජන් ගන්න මේ මෙතනින්. අර මෙතන තමයි. මාළු ගන්න කරමලේ. මාළුන්ට පුළුවන් අපිට ඇවිල්ලා ඉන්න. මෙයාලා නිතරම කැරි තමයි මෙයාලා උස්ම ගන්න යන. නැවතුනොත් එහෙම ඇවිල්ලා ඒගොල්ලෝ මැරෙනවා. ඒක ඔයගොල්ලෝගේ සයිඩ් දෙකක් තියෙනවා. එක පැත්තක් නිදාගන්න එක පැත්තක් ඇහැරගෙන. ඒ කියන්නේ ඔටෝමැටිකලි ඒගොල්ලෝ නිදාගන්න ඇහැරගෙන ඉන්නේ. ඒගොල්ලෝ හරියට ඩොල්ෆින්ලා වගේ ඩොල්ෆින් ජාතියට අයිති. ඒගොල්ලෝ පැටව ගේන්නේ. සිරාපයිනේ පැටව ගෙනාවා. පැටව දෙන්නේ අන්තිම 4 දෙනෙක් තමයි ගේන්නේ. වැඩිපුරම. ඒගොල්ලෝ පිරිමි සතා පොඩි යම් සතා ලොකු. ඒ වගේ තමයි ඒගොල්ලෝ හරි. මේ ඉන්නේ ගිටාර් මාළු. රේන්ජ් රෝවර් ජීප් එක හදන්නේ මුදේ මොඩල් එක තමයි. මේ තියෙන්නේ මේ බැලුන් මාළුවා ඕ ශාක්ලගේ ගල්ලාන යාම ගල්ලාන කියලා කියන්නේ එයා කෑවොත් කාපු එක්කෙනා ඉස්සරහට එයාගේ බැක්ටීරියා තියෙනවා බැක්ටීරියා ඉන්ෆෙක්ෂන් තියෙනවා වැඩිපුරම බර තමයි ඉන්නකම ඒ වගේ මේ ඉන්නේ පාරාමාරු वीडियो करो वीडियो करो इधर